ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන හරිම සුවිශේෂී ඉපැරණි ලෙන් විහාරයක් ගැන. ඒ තමයි මාලිගා තැන්න රජමහා විහාරය. හරිම ප්‍රසිද්ධ තැනක් නේ. ඕ කොළඹේ ඉඳන් එච්චර දුරකුත් නෑ. දුරේ ඉඳන් බලනකොටත් හරි ලස්සන දර්ශනයක් තියෙන්නේ. උස්ස කන්දක් උඩ නිල් අහස පේන පිටිපස්සෙන් කොළ පාට ගස් ගොඩක් මැද්දේ පොඩි සුදු පාට දාගබැක් තිලිසනවා. ඔව්. ඒ දර්ශනය හරිම සංසුන්. ඇත්තටම මේ මාලිගා තැන්න කියන තැනේ ඉතිහාසය අනුරාධපුර යුගයේ වෙනකම්ම යනවා. ඒකට සාක්ෂි තියෙනවා. අනුරාධපුර යුගය ඒක ඇදි සෑහෙන්න පරණයි. ඔව් ඔව්. ඒ වගේම තමයි ළඟ තියෙන වාරණ පිළිකුත්තුව වගේ අනිත් ලෙන් විහාරවලිනුත් හම්බ වෙලා තියෙනවා. බ්‍රාහ්මී ශිලා ලේඛන. අර පැරණිම අක්ෂර තියෙනව නේද? හරියටම හරි. ඉතින් ඒ සාක්ෂිත් එක්ක බලනකොට මේ මුළු ප්‍රදේශයේම අනුරාධපුර මුල් කාලෙදී ඊටාම වැදගත් ලෙන් විහාර පද්ධතියක් විදියට තිබිලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ නිකම්ම එක විහාරයක් නෙමෙයි සංකීර්ණයක් වගේ. ඔව් සංකීර්ණයක්. ඇත්තනම මේකට රාජකීය සම්බන්ධයක්ත් තියලා කියන එක ප්‍රසිද්ධ කාරණයක් නේද? විශේෂයෙන්ම වලගම්බා රජතුමා. ඔව්. වට්ටගාමිනී අබේ රජතුමා. ඔව්. එතුමා අර චෝල ආක්‍රමණිකයන්ගෙන් බේරිලා සැඟවිලා ඉන්නකොට මේ මාලිගා තැන්න තමයිලු එක තැනක්. හරියටම හරි. හිරිපිටියේ රාල කියලා කෙනෙක් තමයිලු රජතුමාව මෙහෙ තියාගෙන ආරක්ෂා කරලා තියෙන්නේ. ආයෙත් හමුදාවක් හැම හදාගන්නකම්. ඉතිහාසයේ ඒ වගේ රැකවරණ දීපු තැන් හරි වැදගත්. ඒ විතරක් නෙවෙයි තව කතාවක් තියෙනවා. අර පෘතුගීසි කාලේ කෝට්ටේ රාජධානියේ දොන් ජුවන් දර්වපාල රජතුමා. ක්‍රිස්තියානි ආගම වැළඳගත් රජතුමා. ඔව්. එතුමා එහෙම කළාට පස්සේ දළදා වහන්සේව ආරක්ෂා කරන්න ඕන වුණානේ. ඉතින් මේ වෙලාවේ මුලින්ම දළදා වහන්සේව ටික කාලයකට හරි සංගවල තියෙන්දෙත් මේ මාලිගා තැන්නේ කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඇත්තද? ඊට පස්සේද දෙල්ගමුවට ගෙනියන්නේ? ඔව් දෙල්ගමුව රජමහා විහාරයට ගෙනියන්න කලින් මෙතන තිබ්බා කියලා තමයි කියවෙන්නේ. ඉතින් මේ සිද්ධි දෙකෙන්ම පේනවා මේක හරිම ආරක්ෂිත වැදගත් තැනක් විදියට අතීතයේ ඉඳලම සැලකිලා තියෙනවා. ඒක නම් ඇත්ත. හොඳයි අපි දැන් බලමු විහාර භූමිය ඇතුළට ගියාම මොනවද දකින්න තියෙන්නේ කියලා. මම තීරණ ප්‍රත්‍ය විදිහට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා නේද? පහළ මළුවයි ඉහළ මළුවයි කියලා. ඔව් ඔව්. පහළ මළුව සහ කන්ද උඩ තියෙන ඉහළ මළුව. පහළ මළුවේ මොනවද තියෙන්නේ? අර පිළිමගියක්? පිළිමගියක් තියෙනවා, බෝධියක්, දාගබයක්, අර පැරණි දේවාලයක්ත් තියෙනවා නේද පහළ? ඔව් දේවාලයක්ත් තියෙනවා. ඊට පස්සේ තමයි කන්ද නගින්න තියෙන ඉහළ මළුවට. එතනත් ප්‍රාකාරයකින් වට කරතු බෝධියකුයි අර පොඩි දාගබයකුයි තියෙනවා. හරි. ඒත් මේ තනේ විශේෂම දේ ලෙන් ටික නේද? අන්න ඒක තමයි. ලෙන් කීපයක්ම තියෙනවා එක එක මට්ටම් වල. එහෙම ලොකු ගැඹුරක් නෑ ඒ ලෙන් වල. ඒත් වැදගත්ම දේ තමයි ඒ ලෙන් වලට වතුර බහින්නේ නැති වෙන්න අර ගලෙන්නම කටාරම් කොටලා තියෙන එක. කටාරම්. අර වැහි වතුර බේරිලා යන්න හදපු කාණු වගේ නේද? ඕ ගලෙම කෙටු කාණු. සමහර ඒවා වලගම්බා රජතුමාගේ කාලේ කරපුවා කියලාත් කියනවා. සෑහෙන්න උසින් තමයි ඒවා තියෙන්නේ. ඒ ලෙන් ඇටලට ගියාම කොහොමද දැනෙන්නේ? හරිම සනීපයි. එළියේ තියෙන රස්නේක බලද්දි ලෙන ඇතුලේ පුදුම සිසිලසක් තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ලෙනේ බිත්තිවල ජාතක කතා ඇඳපු සිතුවමුත් තියෙනවා. බිතු සිතුවමුත් තියෙනවා. හරි. ඒ ලෙනේම ටිකක් පිටිපස්සට වෙන්න අර පොඩ්ඩක් ආවරණය වෙච්ච තැනක මොකද්ද? මනුස්ස ඇටසැකිල්ලක් එල්ලලා තියෙනවා. මොකක්? ඇටසැකිල්ලක්? ඔව්. ඒක තියලා තියෙන්නේ භාවනා කරන අයට අර ජීවිතේ අනිත්‍ය බව මෙනෙහි කරන්න උදව්වක් විදිහටලු. ඒක නම් එකපාරට දැක්කොත් ටිකක් ගැස්සන වෙයිද නේද? පොඩි තිගැස්මක් එනවා තමයි. ඒක ඇත්ත. හරි. එතනින් එහාට වෙන්න තමයි අර උඩටම යන පාර තියෙන්නේ. කන්ද මුදුනට. ඔව් අඩි පාරක් තියෙනවා. අපිත් නැග්ගා එකේ. හැබැයි පාර නම් ටිකක් අමාරුයි. ටිකක් දුෂ්කරයි. ඒත් ඒ මහන්සියෙන් උඩටම ගියාම දකින්න දේ නම් හරිම පුදුමයි. අර පොඩි දාගයබ ළඟම තියලා ලොකු හතරැස් පොකුණක්. නෙළුම් මල් වලින් පිරීලා. අර උඩ තියෙන පොකුණ. ඒක නම් හරිම අසීරියක්. කවදාවත් හින්දෙන්නේ නෑ කියලානේ කියන්නේ. පතුලේ නිදානයක් තියෙනවා කියලාත් විශ්වාසයක් තියෙනවලු. ඔව් එහෙම කතාවකුත් තියෙනවා. ඒ උඩ ඉඳන් වටේ බැලුවම පේන දර්ශනය අනේ මන්දා හරිම ලස්සනයි. මුළු ප්‍රදේශයම පේනවා. ඔව් ඊ දර්ශනය නම් අමතක වෙන්නේ නෑ. පුරාවිද්‍යාත්මකවත් මේක වැදගත් තැනක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් විදිහට නම් කරලා තියෙන්නේ. එහෙමද? ඔව් අනික අර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා එතුමා කියලා තියෙනවා එක ලෙනක තියෙන කැටයම් කරපු ගල්ලුළු වස්සක් ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසට විතර අයිති වෙන්න පුළුවන් කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ
පන්සල් තියෙනවා 810ක් විතර. 810ක් තිබුණට ඊටාම ඓතිහාසික පෞරාණික පූජනීය ස්ථාන 4ක් තියෙනවා. මේ ආසන්නෙම. අත්තනගල්ල, වාරණ, මාලිගාතැන්න, පිළිගුත්තුව කියන ස්ථාන 4. එතකොට අනිත් ස්ථාන 3ටම වඩා මේ ස්ථාන ඊටාම සුවිශේෂයි. ඇයි ඒ? ඓතිහාසික වශයෙන්ොත්, පුරාවිද්‍යාත්මික වශයෙන්ොත්, ආගමික වශයෙන්ොත්, ස්වභාවික වශයෙන්ොත් පවිත්‍ර භූමියක් තමයි මාලිගාතැන්න කියලා කියන්නේ. ඓතිහාසික වශයෙන් බලනකොට මේ ස්ථානය වලගම්බා මහරජුරුවෝ, මුගලන් මහරජුරුවෝ, සකල කලා වල්ලභ රජුරුවෝ සැඟවිලා ඉඳපු ආරක්ෂා වුණ ස්ථාන. ඒ විතරක් නෙමෙයි. මිත්තා සබ කියන තෙරුන් වහන්සේ රහත් වුණ ස්ථානය. ඊටත් වඩා මේ ස්ථානය පිම්බිමක් වශයෙන් වැදගත් වන්නේ නුවර වැඩ ඉන්න පූජනීය දළදා වහන්සේ මේ ස්ථානයේ තමයි දෙතුන් සැරයක්ම සංගවගෙන ඉඳපු ආරක්ෂා කරගත්ත ස්ථානය. පළවෙනි වරට කවුරුත් අහලා ඇති පොළොන්නර යුගයේ හිටිය වාචීස්සර සංඝරාජ නාහිමියෝ. මේ වාචීස්සර සංඝරාජ නාහිමියෝ පාත්‍ර ධාතුවත් පූජනීය දළදා වහන්සේත් තැනින් තැනට වඩම්බගෙන යන අතරතුරේ තමයි ප්‍රථමයෙන්ම මේ ස්ථානයට වඩම්මන්නේ. දෙවෙනි වරට අහලා ඇති කවුරුත් දළදා වහන්සේ බාරව කටයුතු කරේ හිරිපිටියේ රාළ. හිරිපිටියේ රාළට හිරිපිටියේ නිලමෙතුමාට රාත්‍රී යාමේදී මැදියන් යාමේදී දෙවියෝ ඇවිල්ලා ආයාචනාවක් කරනවා. මොනවද මේ දෙවියෝ ඇවිල්ලා කියන්නේ? පූජනීය දළදා වහන්සේ බාර වෙන්න හිරිපිටියේ රාළට කියනවා කෝට්ටේ කලාලේ දත්ත මැද ගන්න රාළේ කියලා කියනවා. කෝට්ටේ කලාලේ දත මැද ගන්න රාළේ. රාළේ ඔන්න කෝට්ටේ කෝලහලයක් වෙනවාය ඉක්මනට පූජනීය දළදා වහන්සේ රට මැදට අරගෙන ආරක්ෂා කරගන්න කියලා කියනවා. අහලා ඇති කෝට්ටේ වුණ කෝලහලය. පෘතුගීසි ආක්‍රමණේ, ලන්දේසි ආක්‍රමණේ, ඉංග්‍රීසි ආක්‍රමණේ, මේ සියලු දෙනාගේම අදහස තමයි බලාපොරොත්තුව තමයි පූජනීය දළදා වහන්සේ ගන්න. එනිසා පූජනීය දළදා වහන්සේ ගත්තනම් මේ රට ගත්තා හා සමානයි. එනිසා දළදා වහන්සේ බාර වෙන්න හිරිපිටියේ රාළට කියනවා රාළේ ඉක්මනට පූජනීය දළදා වහන්සේ රට මැදට අරගෙන ආරක්ෂා කරගන්න කියලා කියනවා. අන්න දෙවෙනි වරට මේ ස්ථානෙට පූජනීය දළදා වහන්සේ වඩම්මා. මෙතෙන්ට නෙමෙයි තව ටිකක් උඩට යන්න ඕන. උඩ තියෙන උමම් පද්ධතිය. මේ උමග ඇතුලේ තියාගෙන කෙටි කාලයක් ආවතේව කරනවා. ඊළඟට උඩ මළුව තියෙනවා. උඩ මළුව ඉස්සර තිබිලා තියෙන විශාල වලක් තිබිච්ච ප්‍රදේශයක්. අදටත් ගමක් තියෙනවා පස්ගම්මන ගම කියලා. මේ පස්ගම්මන ගමෙන් පස් ටික ගෙනල්ලා ගොඩ කරලා තැනි තලාවක් සකස් කරලා තැන්නේ පොඩියට මාලිගාවක් හදපු නිසා තමයි මේ ස්ථානෙට කියන්නේ මාලිගාතැන්න කියලා. මේ පොඩි මාලිගාව ඇතුලේ තියාගෙන තමයි පූජනීය දළදා වහන්සේට ආවතේව කරේ. එනිසා හැමෝටම එනකොට අහු වෙනවා ගමක් බුත්පිටිය කියලා. ඒ බුත්පිටිය කියලා කියන්නේ ගමට ඉස්සර කියන්නේ බත්ගම කියලා. ඇයි ඒ බත්ගම කියලා කියන්නේ? අද වගේ ගෙවල් වලට නෙමෙයි බාර දෙන්නේ. ඒ ගමටම බාර දුන්නා අනිවාර්යෙන් ඔය ගමෙන් වේල් දෙකම පූජනීය දළදා වහන්සේට බත් ටික ගේන්න ඕන. මේ පැත්තේ තියෙනවා මල්ලතු හිරිපිටිය. ඒ ගමට බාර දුන්නා අනිවාර්යෙන් මල් ටික වගා කරන්න ඕන. පූජනීය දළදා වහන්සේට වේල් තුනම මල් ටික සපයන්න ඕන. ඒ නිසා අදටත් ඒ ගමට කියනවා මල්ලතු හිරිපිටිය. ඊළඟට මේ පැත්තේ තියෙනවා අඹගස් පිටිය. අඹ විතරක් නෙවෙයි. ඒ ගමට බාර දුන්න අනිවාර්යෙන්ම වේල් දෙකම පළතුරු ටික වගා කරලා පළතුරු ටික දළදා වහන්සේට ගේන්න. අදටත් ඒ ගමට කියනවා අඹගස් පිටිය කියලා. මේ පැත්තේ තියෙනවා කෙහෙල් ගල් දොරුව. ව්‍යංජන ටික ගේන්න ඕන. ඔය විදියට
මේ ස්ථානයේ පූජනීය දළදා වහන්සේ තියාගෙන ආවතේව කරපු නිසා මේ ස්ථානට කියනවා ඓතිහාසික මාලිගා තැන්න කිය. එනිසා හරි සුවිශේෂයි. ඉතිහාසෙ ගොඩක් තියෙනවා. මම මේ චුට්ටක් කිව්වට ඉතිහාසෙ සෑහෙන විශාල ප්‍රමාණයක් තියෙනවා. දීප වංශේ, කෞසිලුමිනේ, මහා වංශේ, ඊළඟට ඓතිහාසික මාලිගා තැන්න කියන අපේ ඉතිහාස පොතේ ඔය වගේ ගොඩාක් කරුණු කාරණා තියෙනවා. මෙහි සිට වාරණ දක්වාම මාලිගාවක් තියෙනවා. ඒ කියන්නේ උමගක් තියෙනවා. උමම් පද්ධතියක් තියෙනවා. ඒ වගේ සුවිශේෂ ස්ථානයක් තමයි මාලිගා තැන්න කියලා කියන්නේ. ඊළඟට හරි සුවිශේෂයි, ස්වභාවිකයි. මම කිව්වා මේ තියෙන පෞරාණික ගල්ලෙන. මේ පෞරාණික ගල්ලෙන යට තියෙන්නේ ධර්මශාලා, උඩ තියෙන්නේ විහාර මාලිගා. එතකොට ආසියාතිකයේ තියෙන විශාලම පෞරාණික ගල්ලෙනත් මේ ස්ථානේ පිහිටලා තියෙනවා. එතකොට අපි දන්නේ වලගම්බා රාජ සමයේ ඉඳලා තමයි අපි දන්නේ. හැබැයි ඒ වුණාට පුරාවිද්‍යාවෙනුත් කියන්නේ මේ ගල්ලෙන අවුරුදු 30000කට වඩා පරණයි කියන. ඔය වගේ වටිනා කියන පෞරාණික ගල්ලෙනක් තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. ඊළඟට මෙතන ඉඳලා බැලුවොත් තව උඩමළුවක් තියෙනවා අපේ. දළදා වහන්සේ වැඩ ඉඳපු බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කේ උසම තැන තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා බැලුවොත් අඩි 850ක් උසයි. එතකොට එතෙන්ට ගියාට පස්සේ මේ වෙලාවට නම් හවස දැන් දවල් වෙලාවේ නම් නැව්යනෝ පවා වරාය බලා ගන්න පුළුවන්. ඊළඟට නෙළුම් කුල්ලේ ඉඳලා ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් සිරිපාදය බලා ගන්න පුළුවන්. ළඟ ඉන්න වගේම බලා ගන්න පුළුවන් තැනක් තමයි උඩමළුව. ඊළඟට උඩමළුවට යනකොටම අහුවෙනවා දෙගල් දොරුව. දෙගල් දොරුව කියන්නේ ඉස්සර ඒ ස්ථානෙට කියන්නේ මුරකපොල්ල කියලා. ඇයි ඒ මුරකපොල්ල කියලා කියන්නේ? එතනින් තමයි උඩට ඇතුල් වෙන්න තියෙන ප්‍රධානම දොරටුව තියෙන්නේ. එතකොට මේක වටේටම තියෙනවා බංකර හදලා ගල් වලින්. එතකොට ගල්ලෙන් වලින් හදපු ඉස්සර කාලේ පෞරාණික ගල්ලෙන් මේ බංකරක් තියෙනවා. එතකොට ඒ වගේ සුවිශේෂී ආරක්ෂිත ස්ථානයක්. ඊළඟට මුරකපොල්ල දැන් දෙගල් දොරුව කියලා සඳහන් කරනවා. ඇයි ඒ දෙගල් දොරුව කියලා කියන්නේ? ගල් දෙකක් මැදින් තමයි උඩට නගින්න තියෙන්නේ. ගල් දෙකක් ඈත් වෙලා හැදිච්ච තැනට දෙගල් දොරුව කියලා සඳහන්. එතකොට ආසියාතිකයේ තියෙන විශාලම දෙගල් දොරුවත් මේ ස්ථානේ පිහිටලා තියෙනවා. ඔය වගේ සුවිශේෂයි. ඊළඟට පල්ලෙහා මළු දෙකයි. උඩ මළුවේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න, බෝධිහාමුදුරුවෝ වැඩ ඉන්න. යට මාළුවේ බෝධිහාමුදුරුවෝ වැඩ ඉන්න, චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න, විහාර මාලිගා තියෙනවා. මෙතනින් එහාට බැලුවොත් කුටි සක්මන් මළු බණ භාවනා කරන සාමින් වහන්සේලාගේ කුටි තියෙනවා, ගල්ලෙන් තියෙනවා, සක්මන් මළු තියෙනවා. එතකොට ඒ වගේ සාමින් වහන්සේලා මේ ස්ථානේ 29කට වඩා ප්‍රමාණයක් වැඩ ඉන්නෝ මේ වෙනකොට. ඊළඟට තව සුවිශේෂයි මේ ස්ථානේ වලගම්බා රාජ සමයේ ඉඳලා පැවතගෙන එන දේවාල ලෙඩක් තියෙනවා. ඊළඟට යන්ත්‍රගල තියෙනවා. නිදන් තැන්පත් කරපු ස්ථානය. වලවල් 25කින් හදලා ප්ලේට් එකක් දාලා වහලා. එතකොට ඒ රජ කාලේ ආභරණ තැන්පත් කරපු ස්ථානයකුත් තියෙනවා. ඒ ස්ථානෙට කියන්නේ යන්ත්‍රගල කියලා. ඔය වගේ සුවිශේෂ ස්ථානයක් තමයි මාලිගා තැන්න කියලා සිහිපත් කරන්නේ. ඊළඟට මේ ගල්ලෙන් වල පෞරාණික ගල්ලෙනෙත් කටාරම් කොටලා තියෙනවා. එතකොට වතුර පොදක්වත් ඇතුළට එන්නේ නැහැ. එතකොට ඔය වගේ බලා ගන්න පුළුවන් ඉතිහාසය හොයලා බැලුවොත් මොනතරම් ඉතිහාසයක් තියෙන පෞරාණික ස්ථානයක්ද කියලා මාලිගා තැන්න කියලා කියන්නේ. එතකොට දළදා මාලිගාවෙත් ඉතිහාසය ගැන මෙහි ගැන විස්තරයක් සඳහන් කරනවා. මේ ස්ථානයේ ඉඳලා කොහොමද දෙල්ගමුවට දළදා වහන්සේ වැඩමුවේ? දෙල්ගමුවේ ඉඳලා නුවරට කොහොමද දළදා වහන්සේ වඩම්මන්නේ කියලා ගමන් මාර්ගයක් පිළිබඳ. ඔය වගේ සුවිශේෂී ස්ථානයක් තමයි. ඉතින් හැම දිනාටම ඉතින් අපි ආරාධනා කරන්නේ මේව දැක බලා ගන්න, වන්දනාමාන කරන්න එන්න ඕන. ඇවිල්ලා කවුරුත් ඇස් දෙකෙන් මේක දැක බලා ගන්නවා කියලා කියන්නේ මේක අවසාන මොහොතේ හැම කෙනෙකුටම මතක් වෙන කාරණයක් මරණාසන්න මොහොතේ හැටි. එතකොට ඒ වගේ පෞරාණික ස්ථානයකට ඔය අය දැක බලාගෙන වන්දනාමාන කරගෙන අනිත් අයටත් දැක බලා ගන්න සලස්සලා දෙන්න ඕන. ඒක මහ පිනක්. එතකොට ඒ නිසා විශේෂයෙන්ම මම ඉල්ලන්නේ මේ ස්ථානෙට විශාල පිරිසක් වන්දනාමාන කරන්න නරඹන්න එනවා. ඒ අයට විශේෂයෙන් කියන්නේ මේ අපි ගස් රෝපණය කරලා තියෙන ගොඩාක් ප්‍රමාණයක්. එතකොට ඒ නිසා මේ කැලෑව අපි හරියට ආරක්ෂා කරගනවා. හරි මහන්සි වෙනවා. මේකට පොලිතින් නම් ගේන්න එපා. මේ වතුර බෝතල් ගෙනල්ලා පොලිතින් ගෙනල්ලා ගොඩාක් අය මේව
අපවිත්‍ර කරනවා. ඉතින් ඒ නිසා ඒව තමයි මම ගොඩක්ම ඉල්ලන්නේ පොයි දවසට බැලුවත්. ඉතින් ඒ නිසා මේක සුරක්ෂිතව ආරක්ෂා කරගන්න. මේ අපිට ලැබිච්ච සම්පත අපි සුරක්ෂිතව ආරක්ෂා කරලා ඊළඟ පරපුරට මේව වන්දනාමාන කරන්න, මේව දැක බලා ගන්න අපි කවුරුත් කළා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අය මගෙන් ඉල්ලීමක් කරා ඉතිහාසය ගැන හාමුදුරනේ වචන දෙකක් සිහිපත් කරන්න. ඉතින් ඔය අයටත් ගොඩක් පිං මේ තවත් පිරිසකට මේක දැක බලා ගන්න වන්දනාමාන කරන්න සලස්වපු ගැන. ඒ නිසා හැමෝටම මම මේ වෙලාවේදී ආශිර්වාද කරමින් සියලු දෙනාටම නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් අපි මේ කතා කරපු ඔක්කොම එකතු කරලා බැලුවම මාලිගා තැන්න කියන්නේ අනුරාධපුර කාලයට යන ඉතිහාසයක් රජවරුන්ට දළදා වහන්සේට පවා රැකවරණේ දීපු තැන. කටාරම් කෙටු ලෙන් බිතුසිතුවම් අර අනිත්‍ය ගැන හිතන්න තියෙන ඇටසැකිල්ල කන්ද උඩ තියෙන අර අසිරිමත් පොකුණා ඒ ඔක්කොමත් එක්ක ඓතිහාසිකව ආගමිකව පුරා විද්‍යාත්මකව මේ හැම අතින්ම හරිම වටිනා සුවිශේෂී තැනක් නේද? ඇත්තම ඒ වගේ තැන් අපේ රටේ තියෙන එකත් වටිනාකමක්. ඇත්තටම මේ ගල් පර්වත ඇතුලේ අර කටාරම් කොටපු ලෙන් ඇතුලේ අතීතේ භාවනා කරපු හාමුදුරුවරු සතුරන්ගෙන් බේරෙන්න දුවගෙන ආතු රජවරු මේ හැමෝගෙම කතා කොච්චරනම් මේ ගල් ඇතුලේ කාවැදිලා ඇද්ද? ඒ ගැන හිතන කොටත් පුදුමයි. මාලිකා තැන්නේ මේ නිහඬ ලෙන් ඇතුලේ කඳු මුදුන්වල අපි තවම දන්නේ නැති අපිට තාම ඇහිලා නැති තව මොනතරම් කතා දෝංකාර දෙනව ඇත්ද කියලාත් නිකමට හිතන්න වටිනව නේද?